ඊළඟ දවසේ මන්දිර ඉන්න කලින් දවසේ පොඩ්ඩක් බලාගෙන ඉන්න නෝට් එක සහ කරපු ටික අනිවාර්යෙන් අර මුල් පැය වාගේ අරගෙන වීක්ලි රිවිව් එක කරන්න. ඒ කියන්නේ දැන් තේරුම් ගන්න විභාගෙට සති 20 ගාණක් තියෙනවා. මේ කාලේ ඕගොල්ලෝගේ හැසිරීම විභාගෙට ඍජුව බලපානවා. දැන් වශයෙන්ම කියන්නේ අවුරුදු 2මාරක් 3ක් විතර තිස්සේ මේක කරනකොට මේ පළවෙනිම අවුරුද්දේ කරන හැමදේම මේ විදිහටම විභාගෙට තීරණාත්මක වෙන්නේ නැහැ. ඒ කාලේ අඩුපාඩුවක් වුණොත් ඒක හදාගන්න පස්සේ chance එකක් හම්බ වෙනවා. ඒක එහෙම වෙලාවක් නෙවෙයි අපිට සති 20 ගාණක් නේ මොනව කරන්නත් තියෙන්නේ. එක සතියට වඩා ඊළඟ සතියට වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මේ සතිය මොකක් හරි අපි වැඩක් මිස් කරගත්තොත් ඊගව සතියෙදී ඒක ආයෙ කවර් කරන්න බෑ. ඒ කියන්නේ ඒක ඍජුවම ඒ අඩුපාඩුවක්ම තමයි. ඒක ආයෙ හරි ගැස්සෙන තැනක් ඉන්නේ නැහැ. මේ වෙලාවේ ඕගොල්ලන්ගේ හැසිරීම 100%ක් ඍජුව විභාගයට බලපානවා. ඒ ඔයාලගේ හැසිරීම සම්බන්ධව එහෙනම් වගකීමෙන් වැඩ කරන්න. ඒ කියන්නේ ඔයා දැන් හිතන්නකෝ ඔයාට වීක්ලි රිවිව් එක පැය භාගයක් අරගෙන උදේ කරන්නත් පුළුවන්. තව ළමයෙකුට පොඩ්ඩක් කම්මැලිකමට තව ටිකක් ඉඳලා වීක් එක කරන්න නැතුව ඊතර ඉඳන් ඉතුරු ටිකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒක මත අනිවාර්යෙන් මේ දෙවෙනි එක ළමයාගේ ඒ ලෙවල් රිසල්ට් එකේ අඩුවීමක් වෙනවාමයි. ඒක විය යුතුයි ළමයි. මොකද මේ කාලේ වැඩ කරන එක විභාගයට 100%ක් බලපානවා. වාට වැඩිපුර එෆර්ට් එකක් අරගෙන අර වීක්ලි රිවිව් එකේ හරි හෝම්වර්ක් එකක් කරලා මොකක් හරි ඒ වැඩේ කරන්න පුළුවන්කම දීපි. ඒක නොකර ඉන්නවා කියන්නේ අනිවාර්යෙන් ඒ නිසා ඔයාගේ ඒ ලෙවල් රිසල්ට් එක යම් ප්‍රමාණයක් අඩු වෙනවාමයි. ඔය වගේ දේවල් ගොඩාක් විභාග දක්වා වුණාම තමයි සෑහෙන ප්‍රමාණයක් ඔය අඩුවීම වෙන්නේ. ඒත් මේ කාලේ ඒ හැම දෙයකටම ඔයාලන්ට එකපාර තේරුම් නැති වුණාට ඒකට අදාළ පනිෂ්මන්ට් එකක් තියෙනවා. ඒක මේ වෙලාවේ තේරෙන්නේ නැහැ. ඒ ලෙවල් රිසල්ට් එකෙන් තමයි එන්නේ. ප්‍රේවෙත් එක වෙනස් කරන්න කොහොමවත් බරක් වැඩි. මේ වෙලේ පුළුවන්කම තියාගෙන ඔයා මගාරන හැම පොඩි වැඩකටම ඒ ලෙවල් රිසල්ට් එකේ යම් අංශු මාත්‍රයේ දශම ගානක හරි අඩුවක් වෙනවාමයි. ත්‍රේ දශම ගණන් ටික එකතු වෙනවා ඕගොල්ලන්ගේ ඒ අනුව රෑන්ක් එක වෙනස් වීම ඒක රෑන්ක් එකෙන් මෙඩිසින් යන එක නැති එක තීරණය වෙන තැනක් තියෙනවා. එහෙම එක ළමයි ඉන්නව කවුරුනේ මෙඩිසින් යන අන්තිමයට පස්සේ නම ඇවිදින. ඉන්නව එකෙක්. ඒක වෙයි බොහොම දශම ගණන් එකක් තමයි ඉතින් ඒක. එතකොට මේ ඒක දැන් ඔයාලා පොඩි උන් නෙවෙයි. මම කියන එකම දේ තමන්ගේ හැසිරීම ගැන රෙස්පොන්සිබල් වෙන්න. වගකීම් සහගත වෙන්න. දැන් වාමයේ කරන එකට වාට කරන්න පුළුවන්කම තියාගෙන ඔයාමක් මදාරනවා නම් ඊට අදාළ දඬුවමක් අනිවාර්යෙන් ඔයාලට හම්බෙනවා. ඒක වෙන්නේ ඒ ලෙවල් රිසල්ට් එක අඩුවීමක් වශයෙන්. මම කියන්නේ ඒ ලෙවල් රිසල්ට් එකෙන් උඹලා කවුද කියලා මැනෙනවා. අද අපි මෙතනින් අපි ඒ ලෙවල් රිසල්ට් එකෙන් ඒ අපිව හරියට නැමගත්ත නිසා. ඒ ලෙවල් රිසල්ට් එකෙන් මිනිස්සු ක්ලියර් ඔයාමයි නෝ. ඔයා මොන වගේකින් මොකෙන්ද කියන එක මැනෙන එක මම හිතන්නේ ජීවිතේ හම්බෙන පළවෙනිම ප්‍රධානම තැන ඒ ලෙවල් රිසල්ට් එක. බහුතරයක් ළමයිට. ඒ උපන්දායක සල්ලි දෙන උන්ට ඒ ලෙවල් රිසල්ට් එක උන්නේ නැහැ. ඒක වෙන කතාවක්. මම කියන්නේ එහෙම නෙමෙයි. නිකම් මේ මෙන්න පල්ලහක ඉඳන් එන්න එෆර්ට් එකක් දරලා මහන්තියෙන් තමන්ගේම උත්සාහයෙන් ගොඩ ගිහිල්ලා එහෙම දෙයක් කරන්න යන එකෙකුට ඌ මැනෙන්න ප්‍රධානම තැනක් තමයි එන රිසල්ට් එක කියලා කියන්නේ. විශේෂයෙන් සයන්ස් මැත්ස් කරපෙව්. ඔය සයන්ස් මැත්ස් කරන්නේ එන්නම ඌ එහාලා ලොකු දෙයක් කරන්නේ. ඒතර ඒකත් එක්ක ඕගොල්ලෝ තවත් ඒ විදිහට මැනෙනවා වැඩි. ඒතර ඕගොල්ලෝ මැනෙන්න තැනක් නේ. එහෙම මැනෙන්න තැනකදී වාමේ අර වාගේ පල්ලෙලටකින් මයින්ඩ් එක තියන්න එපා. ඔයාට දෙන්න පුළුවන් එෆර්ට් එකකින් 150 විතර එෆර්ට් එකක් දීලා ඒ රිසල්ට් එකකින් මිනිස්සුම වයින්නවා. මිනිස්සු ගන්නවා දිපාදිතම්. ඔය ෆුල් කැපැසිටි එක ගන්න නැහැ මිනිස්සු. ඒ එහෙම දේවල් ඉතුරු කරන්න මේක සදාකාලික වෙනවා නමයි. මම ලංකාවේ මේ අහවල් ඉලක්කම අන්න මේකයි කියන්නේ මම රෑන්ක් එක මේකයි මම මෙන්න දේවල් කම්පියුටර් ඒක ඔයාගම ජීවිත කාලේ පුරාවට මෙන්න දෙයක් ඒක අපරාධයක් කරන්න එපා. මේ වෙලාවේ තමන් වැඩ කරන හැම දෙයක්ම ඊටම වගකීම් සහගතව. මම මෙහෙම කරොත් මේකෙන් හොදක් වෙන්නේ. මම මෙන්න මෙහෙම කරනකම් මට නරකක් වෙනවා. එහෙම තියෙද්දිත් ඔයා ඒක කරනවා කියලා කියන්නේ ඔයාට නරකක් වුණාට කමක් නැහැ වගේ එක්කනින්. ඒකට කොහොමවත් නරකක් වෙනවා. ඒක කොහොමද නරකක් නොවි තියෙන්නේ නෝ. ඕකේ නම් ඒක සම්බන්ධව අවුලන්නේ. සමහරවිට මට දැන් ඔයාසේ මැරීගෙන වැඩ කරන්නේ උන් ඉන්නවා. උන්ට සාධාරණයක් තියෙන්නත් ඕන. මේ කරන එකට උන්ට හරියන එකක් තියෙන්නේ. ඒතර එහෙම එකෙක් එහෙම නැහිගෙන කරනකොට තව එකෙක් වෙනෝදයක් නොකර හෝ ඒ Tamanට පුළුවන්කම තියාගෙන වගරනවා කියන අනිවාර්යෙන් මේ ගැප් එක එන්නමාමයි. ඒ හින්දා මේ වෙලාව අර මේක අර ඔය ඉන්න අවුලක් නැහැ. ඉන්නකොට මේ හැමදෙස්සෙම මේකේ නර්වස් එකක් කරගෙන එහෙම ඉන්නකොට නෙවෙයි මම මේ කියන්නේ. අර ඔයා කරමින් ඉන්න දේ ගැන හරියට ඔයාගේ අදහසක් තියෙනවනේ මොකක්ද මේ වෙන්නේ කියලා. ඒක මම කරන දේවල් හරිද? මට තව කරන්න පුළුවන් දේවල් තියෙනවද? මම පුළුවන්කම තියාගෙන නොකරන දේවල් තියෙනවද? ඒවට රිසල්ට් එක අදුනට මට කමක් නැද්ද? ඒ මත අවුරුදු ගානක් ඒකට විඳවන්න ඔයා ලෑස්තිද? ඒ කියන්නේ ඉදා අපි එහෙම මහන්සි වෙලා ගත්ත යම් රිසල්ට් එකක් මට බෞද්ධනිකව තියෙනවා. අපිට ඒක මතක් වෙන ඕන තරම් තැන් තියෙනවා. ඒ කියන්නේ ඒ මත සතුටු වෙන්න. ඒ වගේම තව පිරිසක් ඉන්නවා ඒ වෙලාවේ ඒක කළ යුතු දේ තේරුම් ගන්න ඒක කරන්නේ නැතුව අද ඒක නොකරපු එක් දෙන කනගාටු වෙනවා. මේ පසුතැවීම එන්නෙන් දරු වෙනවා. කාලෙත් එක්ක අපරාධෙකට අරම කරගන්න තිබ්බ අපරාධෙම කරන් තිබ්බ ඒක එනවා.
ඒක ඉතුරු කරගන්න එපා. ඔයාලා ඉන්නේ ඒක ටිකක් වගකීම්සා කරන දකින්න ඕන තැනක. ඒක හරියට ඔළුවට අරගෙන මේ වැඩ ටික අනිවාර්යෙන් කොහොමද සතිය ඇතුලේ කරන්නේ. ඒක නිදි මරලා නොකා නොබී මේක වැඩක් නෑ. මොකද එහෙම කරන්න ඕනේ නෑ හරියට කරනවා නම්. ඔයාලා වැඩ කරන් තියෙන වෙලාව නාස්ති කරොත් තමයි නිදි මරාගෙන නොකා නොබී වැඩ කරන්නේ. ඒක හරියට තේරුම්ගෙන තමන්ගේ ඇක්ෂන් සම්බන්ධව වගකීම්සා කරන වැඩ ටික කරගෙන යන්න. හරි. අපි යන්න හදන්නේ අලුත්